ඒ වගේම තව විශේෂ දෙයක් ඕගොල්ලන්ට කියන්න තියෙනවා. අර සමන්ත භද්‍ර කියන කෙනා 2019 මැතිවරණෙත් අනික් කට්ටියන්ට අහවල් කෙනාට කතරේ භාවිතා කරන්නේ කියලා ඕස්ට්‍රේලියාවට පැන්න වෙයි. ඒ වගේම 2024 මැතිවරණෙත් ඔහු කතරේ ගහන්න නැති වෙයි. ඔහු මේ කතා කරන වෙලාවේ ඉන්නේ ජපානයේ වෙන. ඔහු මේ කතා කරන වෙලාවේ ඉන්නේ කොරියාවේ වෙන. ඔබ අහන වෙලාවේ හිටියේ කොරියාවේ වෙන. නමුත් මේ කතාව කියන වෙලාවේ ඔහු ඉන්නේ දකුණු කොරියාවේ වෙන. ඔබ අහන වෙලාවේ ඔහු හිටියේ දකුණු කොරියාවේ වෙන. ඔහු දන්න දෙයියට වැඩිය දන්න යකා හොඳයි. ඒක තුල අපිට සැනසීමක් නිදහසක් පවතී. නොදන්න දෙයියාවොත් අන්න බොරුකාරයින්ට වංචනිකයින්ට මෙහි පැවැත්මක් නැති වෙයි කියලා තමයි ඒ කියන්නේ. ජක්කුන්ගේ ගාව තියෙන්නේ බොරුකාරයින්ට වංචනිකයින්ට පැවැත්ම වෙනවා. දෙයිය ආවොත් එහෙම යක්කුන්ට බොරුකාරයින්ට පැවැත්ම නැති වෙයි. ඒ කියන්නේ මාලිමාව ස්ථිර වශයෙන්ම එනවයි කියලා කියන්නේ මම 2019 දී වෙනවා 2024ට එනවා කියලා කියන්නේ. ඒ එන වෙලාවට විවෘතාර්ථක ව්‍යවස්ථාව සමන්ත භද්‍ර රජ කරන්න බුදු කරන්න ගත්ත ව්‍යවස්ථාවත් අවසන් වෙනවයි කියලා කියන්නේත් මේ 2024 දී වෙනවා. සමන්ත භද්‍ර මේ ඡන්දෙදිත් කතරේ ගහන්න ලංකාව තුල නැති වෙනවා. ඔහු ඉන්නේ ජපානයේ වෙත්. මාලිමාව දින්නයින් පස්සේ ඔහුට එන්න ටිකක් අමාරු වෙයි කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒවිය කියලා කියන ලැජ්ජ නැති මිනිහනේ. එනකම් බලාගෙන ඉන්න. තමුන්ගේ ආණ්ඩුව තියෙන වෙලාවේ අවලෝකීතේශ රැවිල හිරේ ගියා වෙන. පිස්සෙක් වුණානේ. මොකද 2019 ඉඳලම අපි පිස්සනේ. 2019 ගෝඨාභය ගේන්න එපා කියලා කියනකොට ඒ වෙලාවෙත් අවලෝකීතේශර ටික පිස්සයි කියලා වෙන. 2024 ජනවාරි 1 වෙනිදා ලංකාවට ආපු වෙලාවෙත් සියලු දෙනා එක්ක කිව්වේ පිස්සයි කියලා වෙන. ඒකට පොහොර ටිකක් දාලා සමන්ත භද්‍රත් කියනවා පිස්සයි කියලා. රුපියල් 2000ක් දුන්නා නම් පරීක්ෂා කරලා බලන්න තිබුණයි අවලෝකීතේශරද කියලා. රුපියල් 2000ක් දුන්නා නම් මනෝවෛද්‍යවරයෙකුට. මේ සියල්ල කරන්නේ විවෘතාර්ථක ව්‍යවස්ථාව නැති කරන්න නොවේ. මේ සියල්ල කරන්නේ සමන්ත භද්‍ර කියන පිළිලය ලෝකෙන් ඉවත් කරන්න වේ. සමන්ත භද්‍ර ලංකාවට එනවනම් ඔබ අනාගතයේදී සිටිය යුතු වෙන්නේ සිරගෙදර වෙනවා. ඔබ කොහෙද ඉන්නේ මේ වෙලාවේ? ඒ රට හොල්ලන්නේ මෙහි ඉඳගෙන. මෙහෙට ආවේ නැත්තම් ඔබ පය ගහලා ඉන්න රට හොල්ලන ඕයි. බිම දාන්න ඕන නම් බිල්ඩින් එක බිම දාන්න ඕයි. මොකද මට අවශ්‍ය වෙන්නේ බුද්ධ කියන තැන කාපු එක මිසක්ක වෙන කිසිම එකෙක් මට අවශ්‍ය නැති වෙයි. බුද්ධ කියන එක විකුණගෙන කාපු එක මිසක්ක වෙන කිසි කෙනෙක් මට අවශ්‍ය නැති වෙයි. දැනගෙනත් සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය සහ අවලෝකීතේශ්වර බුදුන්ගේ විශ්වදොරටුවට හානි කරපු සහ සද්ධර්ම පුණ්ඩීක සූත්‍රය ඉදිරිපත් නොකරපු පුද්ගලයා මට අවශ්‍ය වෙයි. මට අවශ්‍ය වෙනවා මං ඉස්සරහට බලාගෙන ඉන්නවා. ඉදිරියේ බලාගෙන ඉන්න තමුන් ලංකාවට එනකම්. මං එනකම් මම ජනවාරි 1 වෙනිදා එනකොටත් ඒත් බය වුණා වෙයි. 2019 ජනාධිපතිවරණයේදී ඒත් බය වුණා වෙනවා. කවුරු එයිද දන්නේ නැහැ කියලා ඕස්ට්‍රේලියාවට පැනලා. ආපහු 2024 ජනවාරි 1 වෙනිදා අවලෝකීතේශ්වර ලංකාවට එනවයි කියලා ආරංචියට එන්න කලින් දෙසැම්බර් මාසේ එයා ඕස්ට්‍රේලියාවට ගියා වෙනවා. මම ලංකාවට ආවා. අන්න සමතයකටපත් වුණයින් පස්සේ අවලෝකීතේශ්වර සිරගත කරලා පිස්සයි කියලා කිව්වන් පස්සේ ඔහු ලංකාවට ඇවිල්ලා ඔහුත් කියනවා වෙනවා පිස්සයි කියලා. පිස්සයි කිව්ව කට්ටිය වැඩි වෙනවා. අනිත් මිනිස්සු පිස්සයි කියලා කිව්වට ප්‍රශ්නයක් නැති වෙනවා. සමන්ත භද්‍ර කියන චරිතය අවලෝකීතේශ්වරට පිස්සයි කියලා කියප එක මහත් වරදක් වෙයි. ලොකුම වරද්ද කරගත්ත වෙයි. මේ සියලු ගැට ගහන්නේ කවුරු අල්ලන්නද කියලා හුවොත් සමන්ත භද්‍ර අල්ලන්න වෙයි. නිකන් ගැට ගහන්න නැති වෙන්නේ. නිකම්ම හිරේ දාන්නත් මං කැමති නැති වෙයි.
නමුත් මතක තියාගන්න කියලා කියනවා. ලංකාවේ මහා භාණ්ඩාගාරේ කල්ලු සල්ලි සුදු කරේ. මහා භාණ්ඩාගාරේ අතපත ගාගෙන එන කට්ටියන්ගේ සල්ලි Taman අරගෙන වෙලා සුදු කරේ සමන්ත භද්‍රවෙන්. අන්න ඒවට දඬුවම් ඇති කියලා මම විශ්වාස කරනවා. ඒවට දඬුවම් නැතත් සද්ධර්ම පුණ්ඩික සූත්‍රය සමස්ත ජම්බුද්දීපේ පුරාම දේශනා කරලා ඔබේ අවසන් කටයුතු මම සිද්ධ කරනවා.